කොහොම හරි ඔයාගෙන් ඉවත් වෙනකන් එයාගේ තීරණය. ඒ සිදුවීම පිළිබඳව සමාව ගැනීමක් නැත්නම් යම් පැහැදිලි කිරීමකට පස්සේ වුණත් එයා ඉන්නේ ඒ තීරණය නම් ඔයා කොච්චර logic and reasons දිගින් දිගට එයාගේ ඔලුවට දෙන්න හැදුවට වැඩක් නැහැ. මොකද attraction එක drop වෙලා හෝ එයාගේ වෙනම මානසිකත්වයක් නිසා එයා තීරණයක් කරන් ඉන්නවා ආයෙ attach වෙන්නේ නැහැ කියලා. එතකොට ඔයා කොච්චර පස්සෙන් ගියත් මොන තරම් දේවල් කිව්වත් නැවත එහෙම වචන වලින් පැහැදිලි කිරීම වලින් ඒක ගොඩනගන්න බෑ. ඒක මුලින්ම තේරුම් ගන්න. ඒකයි මම ඔයාලට මුලදිත් කිව්වේ යම් ප්‍රමාණයකට පැහැදිලි කරාම ඇති කියලා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ සම්පූර්ණ යාගෙන් අයින් වෙන එක. ඒකත් අවසානයේ ලොකු ප්‍රශ්නයක් ඇති කරලා තියෙන ප්‍රශ්නේ දෙගුණ කරලා එහෙම නෙමෙයි. පුළුවන් තරම් සයිලන්ට් කිසිම අවුලක් නැතුව හොඳ විදියට වැඩිපුර යාගේ පස්සෙන් යන්න නැතුව වැඩිපුර බැගින් ප්ලීඩින් කරන්න නැතුව. ඒ කියන්නේ වැඩිපුර යාගෙන් සමාව ගන්නත් නැතුව වැඩිපුර වාගෙන කියවන්නත් නැතුව මධ්‍යස්ථ ලෙවල් එකකින් ඒක නැවතුණා නම් හරි. ඊට පස්සේ ඔයා පැත්තකට වෙන්න ඕනේ. ඔයා පැත්තකට වෙනවා කියන්නේ සරලවම මම කලින් වීඩියෝස් වල කිව්වා වගේ ඔයා no contact follow කරන තමයි ස්විච් වෙන්නේ. no contact follow කරනවා කියන්නේ අර එක කිසිම ඩීටේල් එකක් එන්නේ නැහැ. යාගේ visible reminders, යාගේ present updates හැම දෙයකින්ම ආයත් වෙලා ඉන්නේ. කිසිම දෙයක් ඔයාට දකින්න හොයන්න නැහැ. වෙන අය හරහා යාගේ information එන්නේ නැහැ. මොනම විදියකින්වත් යාගේ ඩීටේල් එකක් නැහැ. මෙයාත් එක direct contacts නැහැ. වෙන විදිය වක්‍ර මාර්ගයෙන් වෙන contacts නැහැ. කිසිම දෙයක් නැතුව ආ ඉන්න period එකක්.